මොන දේ කළත් පාඩම් කරන්න හිතෙන්නම නැත්තම් එන්නකෝ අතත් පොඩි මැජික් එකක් කරන්න. එහෙනම් ඔයා චුට්ටකට වාගේ ඇස් දෙක පියාගන්න ඕනි. අනිවාර්යෙන්ම ඇස් දෙක පියාගන්න ඕනි. මම කිව්වහම ඔයාගේ ඇස් දෙක අරින්න. හරි. එහෙනම් 1 2 3. ඔන්න එක හවසක පොඩි කසුකුසුවක් පැතිරෙනවා. ඒ මොකක්ද? අන්නද රිසල්ට් එනවලු. අම්මෝ පපුව මැද්දෙන් සීතල ඉරක් යනවා වගේ දැනෙනවා. මං හොඳට ලිව්වා නේද? අනේ රිසල්ට් එක කොහොම වෙයිද? අනේ මන්ද මොනව වෙයිද දන්නේ නැහැ. දෙන්නම් කකුල් දෙකත් වෙවුලනවා වගේ. චූටි බයකුත් දැනෙනවා අප්පා. කමක් නැහැ. අද දවස වෙනකම් කොච්චර ඇඟිලි ගන්නවද ඉතින්. අවස්වරවත් නොදැනීම කෙවුණා. ඒ දේ අමතක කරලා ඉන්න හදනකොටම 2025 වර්ෂයට අදාළ අපොස උසස් පෙළ අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරනවා. www.donex.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල දැන් ලබාගත හැකිය. ඒ බ්‍රේකින් නිවුස් එක ඇහුන වෙලාවේ ඉඳලා අම්මේ මගේ විභාගාංකකෝ. ඔන්න ගෙදර හැමෝම ඔයාගේ ෆෝන් එකට වට වෙනවා. ඔයාගේ අත් දෙක වෙවුලනවා. ඔයාගේ විභාගාංකය වැරදියි කියලා බයට හීන් සීරිය ටයිප් කරනවා. ඔන්න දැන් ස්ක්‍රීන් එක පුරාම ඔයාගේ රිසල්ට් ෂීට් එක. ඔයාවත් දන්නේ නැතුව ඔයාගේ ඇස් දෙකට කඳුළු එනවා. අම්මයි තාත්තයි කෑ ගහනවා. ඔයාව බදාගෙන ඉබිනවා. ඔයා තවම ඔයාගේ රිසල්ට් ෂීට් එක දිහා පුදුමයෙන් වගේ බලාගෙන ඉන්නවා. අනේ මං හිතුවටත් වඩා හොඳට පාස් වෙලානේ. මට නිකන් මේක හීනයක් වගේ. චුට්ටි වෙලාවයි ගියේ. ඔන්න අම්මගේ ෆෝන් එකට කෝල් එකක් එනවා හෙනෝ. හෙලෝ. අනේ ඕනංගි. අපි කෙල්ල ඉහළින්ම පාස් වෙලා. අම්මා අඬනවා හෙනවා. ඒ සතුටට. ඔන්න ඒ පාර තාත්තටත් කෝල් එකක්. ඔව් අපේ කොල්ල ගොඩ. ඔව් කොල්ල පුදුම විදියටනේ මහන්සි වුනේ. අපරාධ කියන්න බෑ. තාත්තා ආඩම්බරෙන් කියනවා එහෙනම්. එයා අරගත්තු ස්ක්‍රීන්ෂොට් එක WhatsApp ස්ටේටස් එකක් දානවා. ඔයාට දැන් නම් ඉතින් ඉවසිල්ලක් නැහැ සතුට දරා ගන්නත් බෑ. ඔන්න බලන්නකෝ. පොලිමට මැසේජ් එනවා. Congratulations බං. Congratulations. අනේ හැමෝම මට සුබ පතනවා. මට මේක නම් හිතා ගන්න බෑ. මං ඇත්තටම හිතුවේ නෑ මේක මේ තරම් සතුටක් කියලා. ඔයාට ඇත්තටම මේ සතුට දරා ගන්න බෑ නේද? අම්මා ඇවිත් කියනවා හෙට උදේ මොන හරි ගන්න යන් කියලා. ආඩත් මොකද කොච්චර සතුටුද? ඉතින් උදේ පාරට බහලා යනකොට මූණට හම්බෙන හැමෝම රිසල්ට් ගැන තමයි අහන්නේ. ඔයා නෙවෙයි ආඩම්බරෙන් උත්තර දෙන්නේ ආගේ අම්මා. අන්න එහෙනම් ඔයාට දැන් පුළුවන් ඇස් දෙක අරින්න. ඔයාගේ ගත කරපු මොහොත තරම් සුන්දර අවස්ථාවක් ආගේ ජීවිතේට ආගේ දෙමව්පියන්ගේ ජීවිතේට ආයෙන්නේ නැහැ. එදාට ඒ සතුට විඳින්නම ඕනි කියලා ආට හිතලා නේද? අන්න. ඔව්. එතන තමයි ඔයාගේ හැරවුම් ලක්ෂය. ඔයා අදම පටන් ගත්තොත් මේ දවස මේ විදිහටම විඳින්න ආට පුළුවන්. පාඩම් කරන්න හිතෙන්නේ නැතුව, හිත අරමුණක් නැතුව ඔහේ යන වෙලාවක ආපහු අහන්න. ඒකදලා සතුටින් වැඩ පටන් ගන්න. ඒ වෙනකන් මං ආයෙත් ඉන්නවා. එහෙනම් මං අදට ගිහින් එන්න මං උත්තර. ඔයා පරිස්සමින් සතුටින් ඉන්න.